තිරුවට පහුවදා හැරෙද්දී පාන්දර 4යි වෙලාව. ඔහුගේ දැස් දිව ගියේ ඇය දෙසට. පපුව මත්තට වී දැස් පියාගෙන සිටින ඇගේ මුහුණේ වෙහෙසකර බව දුටුවා නම් තිරුගේ මුවින් සැනසුමක් හෙළුණා. මදක් පහත් වී පරිස්සමෙන් ඇගේ නළලට දෙතොල් තවරා ඇයව සිරුරෙන් මෑත් කළා. පුටු ඇන්දෙහි තිබුණ තුවායත්ගෙන ඉනෙහි දවටගෙන තිරු නැවත වරක් ඇය දෙස බලමින් ඔහු දැස් පියාගෙන වතුර මල යටට වූයේ පෙරදා රැය නැවත නැවතත් මතකයට නැගෙමින් මුවගට සොඳුරු සිනහවක් නැගෙද්දී. නමුත් එකවරම පිටුපසින් බඳවටා එතනු ඇගේ දෑත් නිසා තිරුගේ හිනාව පුළුල් වුණා. ඇගේ අතින් ඇද එක්වරම ඇයව ඔහුගේ ඉදිරියට ගත්තේ නේලිගේ මූණ ලැජ්ජාවෙන් රතු වෙද්දී. නමුත් ඈ සිටින අයුරු දකින විට නම් තිරුගේ මුවෙහි ඇඳුනේ මහ වල් හිනාවක්. සෑහෙන්න දියුණු වෙලා වගේනේ. පපුවටම තුරුල්ව සිටින ඇගේ කම්පෙත්තක් සිපගනිමින් ඔහු පවසද්දී නේලි නම් හිනා වුණා. ඔව් ඉතින් මං දැන් මේ නපුරගේ වයිෆ්නේ. එහෙමද නෝනා? ඔව්නේ. සීතලයි මැනිකේ. ඔයා ගැහෙනවා. කමක් නෑ. ඉක්මනට යමු. නැත්නම් ලෙඩ වෙයි. වොෂ් දාලා දෙන්නත් එක රූම් එකට ආවේ ගැහි ගැහි. නේලි ඉක්මනට ඇඳ ළඟට ඇවිත් බෙඩ් ෂීට් එක අරන් ඇඟ වැටේ ඔතාගත්තේ තිරුගේ මුවගට සිනහවක් නැගෙද්දී. ඔහුත් පැමිණ ඇය අසලින්ම අසුන් ගන්න හදනවත් එක්කම නැවතත් ඔහුගේ දැස් දිව ගියේ යහන මත හරි අපූර්වට සටහන් වෙලා තිබෙන ඇගේ පිවිතුරු භවයේ සංකේතයේ දෙසට. තිරු නිසල්මනේ බලන් ඉන්නව දැක්කමයි නේලි තේ දිහා බැලුවේ. අයියේ නේලිගේ කටහඬින් පියවිසියට පැමිණි වහාම තිරු ඇවිත් කෙල්ලගේ ළඟින් වාඩි වුණා. නේලි තිරුගේ සීතල පපුවට තුරුළු උනේ තිරුගේ දෑත් ඇය වටා එතෙද්දී. මං ඔයාගෙමයි නේද? දැන් අරක දැකලාද තමුසෙ කියන්නේ බබා? ආ? ඇයි ඔක තිබුණේ නැත්තා? තිරු අහද්දී නේලිගේ මුව ගොළු වුණා. කෙල්ලගේ මූණ ඇද උනේ කියා ගන්න දෙයක් නැතුව. උත්තර දෙනවා බබා. එහෙනම් මොකද? දන්නේ. කට වහගෙන ඉන්නවා. ඕන නැති විකාර නොකිය එහෙනම්. දැන් කියනවා පාන්දර යහැරුනේ. සීතල නිසා අයියත් ගිහින්නේ ඉතින්. ඒ නිසා වෙන්නේ නැති ඇවිත් සීතල වතුරට මොළු ඇල්ලුවේ නේද? ඒ ඉතින් අර ෆිල්ම් වල වගේනේ. නේලි ගැහි ගැහි කිව්වම තිරුගේ මුවකට සිනහවක් නැගුණා. මොන ෆිල්ම්? අයියාගේ ලැප් එකෙන් බැලුවේ ඉංග්‍රීසියේ වගේ. බක පණ්ඩිත ආච්චි මං හිඩන් කරලා තිබුණ ෆිල්ම් පවා බැලුවදා? තිරු කෙල්ලගේ මූණට එබෙන ගමන් කියද්දී නේලිගේ ඇස් බිමට බර වුණා. කියනවා ඔව් ඉතින් මාව IT කෝස් එකකට දැම්මේ ලැප් එකේ හැම දෙයක්ම මං දන්නවා හොඳේ. මම්ම තමයි ගොන් වැඩ කරලා තියෙන්නේ. කෙල්ල ගොන් හිනාවක් දාලා තිරුගේ පපුවට දෙතොල් තද කරා. අයියේ බඩගිනි. මේක නම් බඩක් නෙවෙයි ඇත්තමයි. යම් පහලට මං ඊයේ රෑම කිව්වා 5 විතර වෙද්දි කෑම ගේන්න කියලා. මොනම ගෙන ආවිද දන්නේ නැහැ නේද? ඉන්දියාප්පයි හොදි. අම්මෝ ඉක්මනට යමු එහෙනම් අයියේ. ඇඳුමත් ආ ගන්නවා. පල්ලෙහාට වැඩ කරන මිනිස්සු ඇති. හා. නේලි ඇඟ වැහෙන්නම දිග ගවුමක් ඇඳගෙන කොණ්ඩේ වේල ගන්න ගමන් තිරු දිහා බලද්දී කොල්ල බෙඩ් එකේ බෙඩ් ෂීට් මාරු කරනවා. අයියේ දැන් වැඩ කරන මිනිස්සු ඉන්නවා කිව්වේ. ඇයි උන්ටත් මේක පෙන්වන්න ඕනද? හරි ඉතින් අමතක වුණා. කොණ්ඩේ වේල ගන්නවා හොඳට. ඔය ස්වීට් එකත් ඇඳ ගන්න හරිද? නේලි තිරුගේ අතේ එල්ලිලා පල්ලෙහාට ආවා. ඒ එද්දිත් කෑම මේසට යවලා නේලි කොල්ලගේ අතත් අතහැරලා දුවන්න හදලා ආපහු අත අල්ලගත්තම තිරු ඇස් දෙකත් පුංචි කරලා නේලිගේ දිහා බැලුවේ. අයියේ වාඩි වෙන්න. තිරුට වාඩි වෙන්න නේලි පුටුවත් ඇද්දාම තිරුගේ නම් කටත් ඇරුණා. අයියේ වාඩි වෙන්නකෝ. තිරු වාඩි වුණාම නේලි ප්ලේට් එකක් කොල්ලගේ ළඟින් තියලා ඉන්දියාප්ප දාලා හොදිත් දැම්මා. ඊට පස්සේ තමයි නේලි වාඩි වෙලා කෑම බෙදාගත්තේ. බබා ඔයාට අසනීපයක්ද? ඇයි එහෙම ඇහුවේ? නෑ මෙච්චර විනීත වෙලා මොකද මේ? කවදාවත් නැතුව. එහෙම තමයි වයිෆ් කෙනෙක් වුණාම. නේලි කටත් හදාද කියද්දී තිරුට නම් කෑමත් ඉස්මොල්ල ගියා. නේලි කොල්ලට රවල බලලා ඇවිත් පිට අතකගා වතුර එකක් බොන්න දුන්නම නම් හරි ගියා. මොකක්ද අයියේ වෙලා තියෙන්නේ? hina වෙන්න එපා. ඇත්තනේ ඉතින් මං කිව්වේ.
හම්මේ ඉතින් මගේ පඬිත ආච්චිට කවුද ඔහොම කරන්න කිව්වේ? අපේ අම්මා තමයි. කවදද? අයියා මාව දාලා ඔසී ඉඳලා ලංකාවට ආවේ. උයන වෙලාවට කුස්සියට එක්කන් ගිහින් අරව මේව ගොඩක් කිව්වා. ඉතින් හස්බන්ඩ් සාලකන විදිය ගැන උපදෙස් ගොඩක් දුන්නා. එව්ව තමයි මේ. නේලි hina වෙවි කිව්වේ කොල්ලගේ මූණට තිනාවක් එද්දී. දවස් 6ක්ම හරි ඉක්මනට ගෙවිලා ගියා. දෙවෙනි දවස ගන්න මාතර හොටෙල් එකක් තෝරගත්තු නිසා තිරු නේලි එක්ක ඊට කලින් දවසේ මාතර ආවා. නේලිගේ අම්මලත් ඇවිත් තිබුණා දෙන්නත් එක්ක ගෙදරට එද්දී. කෙල්ලට නම් අම්මයි අප්පච්චි නන්දනීවයි දැක්කම දැනුනේ පුදුම ලැජ්ජාවක්. මැනිකේ නේලි අම්මලා එක්ක කතා කරා. ඊට පස්සේ දුවගෙන ආවේ නන්දනීව හොයාගෙන. ඇවිත් නන්දනීගේ බෙල්ල එල්ලුනේ hina වෙවි. මන් නැතුව පාළුවෙන්ද හිටියේ? අම්මෝ නෑ. හරිම නිස්කලංකයි මේ ගේ එක්කම. නන්දනී නේලි දිහා බලලා එහෙම කියද්දි නම් කෙල්ලගේ මූණ බලන්නත් ලස්සනයි. හපෝ මේ කෙල්ල නම් පාළුයි යන්නේ. දැන් තමයි මේ ගෙදරට එළිය වැටුනේ. ඒකනේ කියන්නේ. කෝ අයියා? පුතා නිදිමැණිකේ ඊයේ රෑ ගෙදර එද්දි 12ත් පහුවෙලා. ඒ මොකද? ඇයි ඉතින් පුතාගේ බිස්නස් එක අපේ එක්කනට බලා ගන්න දීලානේ ටික කාලෙකට. හප්පට සිරි. එහෙනම් ෂෝක්. මං අයියත් එක්ක ඇවිදින්න යන කොහේ හරි. නේලි පැන්ටි උඩට වෙලා කකුල් දෙකත් පද්ද කියද්දි නන්දනී නම් hina වුණා. හේව බලන්න පුළුවන්. මේ කේක් ටික ගමු කට්ටියටම ගෙනියන්න. මං බිම බිඳුරු ටික අරන් එන්න. හෝම් කමින් පාටි එකත් ඉවර වෙලා තව දවස් දෙකක්ම ගෙවිලා ගියා. තව සතියකින් නේලිගේ අම්මලා ආපහු ඔසී යනවා කිව්ව නිසා තිරු නේලි එක්ක ගාල්ල යන්න පිටත් උනේ. කෙල්ලගේ අම්මා මේ දවස් ටිකේ ඇවිල්ලා යන්න කියලා කරපු ඉල්ලීම නිසා. අයියේ යන ගමන් බීච් එකට ගිහින් යමුකෝ. බබා අපි අදි හවස් වෙනවා. 6 විතරනේ යන්නේ. කමන් නෑ. ඒ වෙලාවට තමයි ලස්සනම. බලමුකෝ. නිදා ගන්න බබා ටිකක්. ඊයේ රාත්‍රියේ නිින්දක් නෑනේ. තිරු නේලි දිහා බලලා ඇහැ කිඟිමරලා කියද්දි නම් නේලිට පොළොව පලාගෙන යන්න හිතුණා. නේලි මොකුත්ම නොකිය බිම බලාගත්තේ ලැජ්ජාවෙන්. ඔහොම ලැජ්ජාව තිබුණොත් නම් ඇති ඉතින්. අනේ අයියේ කට පියා ගන්නකෝ. මේකිට කියන්න තමයි හොඳ නැත්තේ නේද? ඔක්කොම කරන්න. අයියේ අනේ මොකක්ද අප්පා ඔයාගේ මේ කට? කලින් කටම තමා බබා. ඇයි මොකුත් වෙනසක් තියෙනවද? ඔව් මහ වල් වෙලා. එහෙමද? හරි ඉතින් මං කට පියාගෙන ඉන්නම්කෝ. බීච් ගිහිල්ලා දෙන්නත් එක්ක ගෙදර එද්දි රෑ 8ත් පහුවෙලා. ගෙදරට ගෙනාව බඩු ටිකත් අරගෙන තිරු එක්ක නේලි ගෙට ගොඩ වුණා. පුතේ මොකද මෙච්චර රෑ උනේ? මෙයාත් එක්ක එන්න පුළුවන් ද අම්මා? පාරකට බහැලා පැය දෙකක් විතර බීච් එකේ. මේ කෙල්ල නම් ඇත්තමයි. කෝ යමු ඇඟ සෝදගෙන එන්න. මං කෑම ලෑස්ති කරන්නම්. කෝ අම්මා අප්පච්චි? යන්න ගියපු කුසුම් තිරුගේ ඉස්සරහින් වාඩි උනේ hina වෙලා. ඒ අප්පච්චි පුතයි දෙන්න යාළුවෙගේ ගෙදර ගිහිල්ලා දැන් එනවා ඇති. ඔයාලා එන නිසා මම නැවතුනේ. ගිහින් එන්නකෝ. තිරු නේලි එක රූම් එකට ඇවිත් දොර වහගත්තා. හැරිලා බලද්දි ඒ තප්පරයට නේලි ඇඳට වැටලා ඉන්නවා දැක්කම තිරුට හිනාවක් ගියා. බීච් එකට ගිහිල්ලත් නිකන් හිටියේ නෑ. කෑග ගහ රැල්ල පාගපු එකනේ කරේ. මහන්සිද? කකුල් දෙක රිදෙනවා අයියේ ඉන්න බෑ. නේලි මූණත් බෙරි කරගෙන ඇඳේ අනිත් පැත්තට හැරෙන්න හදද්දි තිරු එක පාරටම නේලිගේ අතින් ඇදලා කෙල්ලව නැගිටව ගත්තා. ඇයි අප්පා මහන්සි? එනවා යන්න වොෂ් දාන්න. අයියා ගිහින් එන්නකෝ. තනියම යන්න බෑ වගේ. මේ ටිකෙම ඉතින් මගේ වයිෆ් එක්කනේ වොෂ් දැම්මේ. නේලිගේ බඳින් තද කරලා අල්ලගෙන මූණට වැටලා තියෙන කෙස් රොදක් පිටිපස්සට කරන ගමන් තිරු කියද්දි නේලිගේ ඇස් බිමට බර වුණා. යමුද මගේ නෝනා? තිරු ඈත් සමගම වතුර මල යටට උනේ ඊටා මෘදුවට ඇගේ දෙතොල් වල දඟ කරමින්. වතුර සීතල දැනුණ වහාම නේලි ඔහුගේ පපුවට තුරුළු වුණා. තිරුගේ අතින් නේලිගේ ගවුම ගිලිහිලා බිම වැටෙද්දි නේලි විලියෙන්ම රත් පැහැගැන්නුනේ ඇගේ සිරුරම නිරාවරණය කරමින්. තිරු නේලිව දෝතට අරගෙන නාන කාමරයෙන් එළියට ඇවිත් කෙල්ලව යහන මතින් තිබ්බේ ඇගේ සිරුරටම බර වෙමින්. ඔහු ඇගේ දෙතොල් වලට බර වෙනවත් එක්කම පහළ මාලයෙන් නේලිගේ අම්මගේ කටහඬ ඇහුනේ දෙන්නම ගැස්සිලා යද්දී. ඒත් ටික වෙලාවකින් තිරුගේ ඇද වෙලා තියෙන මූණ දැක්කහම නම් නේලිගේ මූණට එකපාරට හිනාවක් ආවා. හල්ල ගන්නකො මං තමුසෙවරෑට. කෙල්ලගේ කම්බලටත් තට්ටුවක් දාගෙන
තිරුව ඇගේ අසලෙන් ඉවත් වෙද්දී නේලි දඟකාර විදිහට තිරුවට ඇහැක් ගැහුවා. මං රැට අම්මා ළඟම නිදා ගන්නවා. හල්ලයි එතකොට. හා එහෙමද? හේවනම් ඉතින් හීන තමයි හරිද? හා බලමුකෝ. දැන් නැගිටිනවා බබා මව අවසන් නැතුව. තවත් ඉන්නවා මේකි ඔක්කොම එළිය දාගෙන. නේලි ඉක්මනට බෙඩ්ෂීට් එකකින් සිරුර ආවරණය කරගෙන ඇඳෙන් නැගිට ගත්තා. එන්න එපා මහත්තයෝ ඕවට දෙන්න එපයි. නේලි කටත් ඇද කරගෙන තිරුවට කිව්වේ කොල්ල කටකොනකින් hina වෙලා රූම් එකේ දොරෙන් එළියට යද්දී. මේ ඉක්මනට ඇඳුමක් දාගෙන පල්ලෙහාට එනවා ගුටි නොකා. දැන් තමසේ ආවා කියලා දැනගත්ත ගමන් මල්ලි දුවගෙන එවි. ඉක්මනට ඇඳුමක් දා ගන්නවා. හරියනේ මං එනකන් ඉන්න බැරිද මන්ද විනාඩි 5ක්. නේලි තිරුවට කුටු කුටු ගාලා බැන බැන බෑග් එක ඇවිස්සුවේ ඇඳුමක් ගන්න. ඒ එක්කම කාමරේ දොරත් වැහෙනව ඇහුණ නිසා කෙල්ල ගත දවදගෙන හිටපු ඇතිරිල්ල එහෙම්ම පොළවට වැටෙන අයුරින් අත්තැර දාලා ඇඳුම් එකින් එක අඳින්න ගද්දී නේලි ගැස්සුනේ බඳවටා එතුන දෑත් නිසා.